දොරකඩ දෙවල කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම හුඟක් ආදරයෙන් මම මගේ ටේප් නාලිකාවට පිළිගන්නවා. ඔන්න යාළුවනේ මම ඔයාලට දොරකඩ දෙවල ටෙලිනාට්‍යයේ ලස්සන වීඩියෝ එකක් තමයි අදත් අරගෙන එන්නේ. දොරකඩ දෙවල ටෙලිනාට්‍යයේ මේ වෙද්දී සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලා කතාව නරඹන ඔයාලා හැමෝම දන්නවනේ. මොකද විවේකී සතිය අන්තයේ හැමෝම ආසාවෙන් නරඹන ටෙලිනාට්‍ය බවට දොරකඩ දෙවල මේ වෙද්දී පත් වෙලා තියෙනකොට මේ වෙද්දී වෙලා තියෙන්නේ මොනවද කියලා මම දන්නවා කතාව බලන ඔයාලා හැමෝම දන්නවා කියලා. ඉතින් මම ඔයාලට කියන්න යන්නේ මේ කතාවේ ඉදිරියේදී සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. ඇත්තරම මේ කතාවේ නටුම්ගුරුගේ පුතා පුදුමාකාර විදිහට හැම පැත්තෙම තැලෙන දරුවෙක් බවට පත් වෙනවා. මොකද නටුම්ගුරුගේ මහත්තයා නටුම්ගුරුව දාලා ගියාට පස්සේ ඇත්තටම සිද්ධ වෙන්නේ ඒ පුතාට පුදුමාකාර කරදර තොගයකට මුහුණ දෙන්න. ඊට පස්සේ දාවිත් ගෙදරට එනවා. දාවිත් ගෙදරට එන එකටත් ඒ පුතා කැමති වෙන්නේ නැහැ. දැන් දාවිත් ආවට පස්සේ නැවත වතාවක් මේ ගෙදරට රණවීර රිංගනවා. ඉතින් ඒකටත් මේ පුතා කැමති වෙන්නේ නැහැ. හැබැයි දාවිත් වගේ නෙමෙයි රණවීර කියන්නේ. දාවිත් ඒ පුංචි පුතාට වචනයක්වත් නොකියුවට රණවීර එහෙම කරන්නේ නැහැ. රණවීරට ඕනකම තියෙන්නේ නටුම්ගුරුව විතරක් තමන්ව සන්තකයට තියාගන්න. ඇත්තටම ඉතින් නටුම්ගුරුට විතරයි මේ පුංචි පුතාගේ අගය දැනෙන්නේ. ඒකට හේතුව තමයි නටුම්ගුරුගේ නිදරුවා. ඔන්න ඔය කතන්දරත් එක්ක තමයි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ. ඉතින් මේ කතාවේ අවසානයේ කිට්ටු වෙද්දී මේ නටුම්ගුරුට ලොකු තර්ජන ගොඩාක් එල්ල වෙනවා. ඇත්තටම රණවීරත් එක්ක ජීවත් වෙන්න නටුම්ගුරුට සෑහෙන්න අමාරු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අමාරු වෙද්දී නටුම්ගුරුගේ ගැන විස්තරයක් අනිවාර්යයෙන්ම මේ පුංචි පුතා දාවිත්ට කියාවේ. මොකද දාවිත්ගෙන්වත් සැනසීමක් මේ පුංචි පුතා අනිවාර්යයෙන්ම හොයන්න ඉඩකඩ තියෙනවා.